සුන්දරත්වය දක්ෂතාවය මේ හැමදේත් එක්කම කාන්තා අභිමානයත් අරගෙන අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන හිතවතියක් තමයි දිනක්ෂි ප්‍රසාද් කියලා කියන්නේ. ඉතින් අද ලක්වනිතා අභිමානී 2025 සම්මාන උළෙලත් එක්ක එකතු වෙලා ඉන්නවා. දිනක්ෂි මට කියන්නකෝ මොකද හිතෙන්නේ අවුරුද්දේ මුල්ම කාර්තුව ඇතුලේ අයිකොනික් අවෝඩ් පුද්ගලික සමාගම මේ විදිහේ සම්මාන උළෙලකින් කාන්තාවන් අගයන්න බලාපොරොත්තු වෙනවා. මොකද හිතෙන්නේ මේ ගැන? බොහොම සතුටුයි සහ බොහොම ස්තුතියි. කාන්තාව කියන්නේ මම හිතන්නේ මුළු ලෝකෙම රඳා පවතින කාන්තාව හින්දා. ඉතින් ඒ කාන්තාවට ඒ වගේ ඇගයීමක් සමතැන ඒ හැමදේම දෙන එක ගැන ඇත්තටම හරිම සතුටුයි. සහ කාන්තාව ගැන ගොඩාක් මේ දවස්වල කතාවට ලක් වෙනවා. ඉතින් ඒ වගේ කාලවකවානුවක විවිධ හේතුන් මත කාන්තාව කතාබහට ලක් වෙනවා. ඉතින් මේ වගේ කාලවකවානුවක කාන්තාව කොයිතරම් දුරට මේ ලෝකයේ පැවැත්මට දායක වෙනවද සහ ඔවුන්ගේ ශක්තියෙන් කොයිතරම් දෙයක් මේ රටට සේවයක් කරනවද මේ කාරණාව පදනම් කරගෙන හැමෝම අගය කිරීම ගැන ඇත්තටම මට හරිම සතුටුයි සහ සම්මානලාභී සියලුම කාන්තාවන්ට මගෙන් උණුසුම් සුබ පැතුම්. අවසාන වශයෙන් පුංචි පණිවිඩයක් දෙමු. හැම කාන්තාවකටම පුළුවන් ඔවුන් දක්ෂ සහ ඔවුන්ට හැකියාවක් ඇති හෝ හැකියාවක් ඇති කරගත හැකි ශාස්ත්‍රයක් කරා මේ වගේ ඉදිරියට එන මතභේදයන් එක්ක රටේ බාධාවන් එක්ක කාන්තාව ලොකු ගමනක් ඉස්සරහට අවිලා තියෙනවා. මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? දක්ෂ නැති කෙනෙක් මං හිතන්නේ නැහැ මේ ලෝකේ ඉන්නවා කියලා. හැමෝම දක්ෂයි. ඒකම දේ අපි හොයාගන්න ඕනේ අපි මොකටද දක්ෂ කියලා. ඉතින් ඒක සමහරක් විට අපි පොඩි කාලේ අපිට දැනගන්න පුළුවන් වෙයි අපි මේකට දක්ෂයි කියලා. සමහරක් විට තරුණ වයසේදී සමහරක් වෙලාවට ගොඩාක් වයසට ගිහිල්ලා අපිට හිතෙන්න පුළුවන් නෑ මම මේ කරපු කිසිම දෙයකට මම දක්ෂ නෑ. මම මෙන්න මේ දෙයට තමයි දක්ෂ කියලා. ඉතින් ඒක කොයි වෙලාවක හරි හඳුනා ගන්න. හැබැයි මං කැමති හැමෝම මේ දක්ෂතාවය පුළුවන් තරම් ඉක්මනට හඳුනා ගන්නවා නම් මොකද මේ දක්ෂතාවයෙන් තමන්ට වගේම රටට ලෝකයට ලොකු වැඩක් කරන්න ඒතර දිග කාලයක් තියෙන හින්දා නමුත් කවුරුත් අදක්ෂ නැහැ හැමෝම දක්ෂයි තමන් කැමති විදිහට තමන් කැමති දේ තුළින් තමන්ගේ දක්ෂතාවය හොයාගෙන හොඳ දෙයක් මේ ලෝකෙට දායාද කරන්න පුළුවන් වෙන්න කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඔබේ දක්ෂතාවය හොයාගෙන ඒ ඔස්සේ මාර්ගයක් නිර්මාණය කරගන්න ඒකට කාගෙන්වත් උදව් ඕනේ නැහැ. Tamanට ඒ ශක්තිය තියෙනවා. ගැහණියකට ඒ ශක්තිය තියෙනවා. ඉතින් ඒ Tamanගේ තියෙන ඒ ආත්ම විශ්වාසයත් එක්ක ඒ ගමන පුළුවන් තරම් ඉක්මනට යන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.